තෙරුවන් සරණයි. මංජුලා පොතුහෙර මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාටම දැනට අස්නීප තත්ත්වෙන් පසුවන මංජුලා පොතුහෙර මහත්මියට මෞතුමියට අපි විශේෂයෙන් තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනියදලා විශේෂ අරලිය මල් පූජාවන් දාස්පතිය මල් පූජාවන් උන්වහන්සේ උපන් විහාරය ඇතුළටම පූජාවන් පවත්වලා වන්දනාමාන කරලා ඒ වගේම මේ මොහොතේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී වක්ඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ හා මහරහතන් වහන්සේගේ පොණ්ණය මහරහතන් වහන්සේගේ මහරහතන් වහන්සේගේ වගේම ආනන්ද මහරහතන් වහන්සේගේ අඟුලිමාල් මහරහතන් වහන්සේගේ සිවිලි මහරහතන් වහන්සේගේ ආදී මහරහතන් වහන්සේලාගේ උතුම් වූ ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් වූ ධාතු මන්දිරයේදලා ලුම්බිනිය ධාතු මන්දිරයේදලා විශේෂ මල් පූජාවන් පූජා කරලා අපේ මහත්මාණන්ගේ ආදරණීය ස්වාමී දිනිය වන මංජුලා මෞතුමියට අපි විශේෂයෙන් සෙත් පෙතුවා. ඉතින් අපි නැවතත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. එනම් සෑම පැත්තකින්ම ලබාගත්තා වූ සීලම් පුණ්‍ය ධර්මයේ බලයෙන්, ඒ වගේම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බලයෙන්, ඒ වගේම ලුම්බිනිය අනන්ත අනුභව බලයෙන්, ඒ වගේම තථාගතයන් වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ අනන්ත ධාතුන් වහන්සේලාගේ අනන්ත අනුභව බලයෙන් අපේ මංජුලා මහත්මියට කායික සනසිල්ල මුදා වේවා, මානසික සනසිල්ල මුදා වේවා. වෙලඳගෙන තියෙනා වූ ඒ රෝග පීඩාවන් ග්‍රහ උපද්‍රවයන් සියල්ලක්ම දුරුම් දුරු බවට පත් වෙලා කායික සනසිල්ල මුදා වේවා, මානසික සනසිල්ල මුදා වේවා. භාවිතා කරන්නා වූ බෙහෙත් ආදී දේවල් ඊ타මත්ම දිව්‍යෝෂධයක් බවට පත් වෙලා ඊ타මත්ම හොඳින් ඒ දේවල් සාර්ථක වේවා, ඉක්මනට සනීප වේවා. අපරේෂණ ආදී දේවල් ඊ타මත්ම ඉදිරියට සක්සස්ෆුල් වෙලා හැම දෙයක්ම යහපත් විදියට සිදු වේවා, නිරෝගී සම්පත්තියම ලැබේවා කියලා, දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියලා මේ මොහොතේදී නැවතත් බුදුරජාණන් වහන්සේ උපන් ලුම්බිනියදලා මේ මොහොතේ ධාතු මන්දිරයේදලා අපි සෙත් පතනවා, ආශිර්වාදයන් සිද්ධ කරනවා. තෙරුවන් සරණයි.